මගේ ජීවිතේ තවත් ලස්සන එක දවසක්. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. අද බබාට ප්‍රී ස්කූල් දවසක්. ඉතින් උදේම නැගිට්ටා. නැගිට්ට ගමන් ඉතින් මම වතුර එකක් තියාගත්තා බබාලව සෝදන්න. මොකද උදේම හරිම සීතලයි. ඉතින් මාළු ටිකකුත් ලිපේ තියලා බබාගේ කෑම එකත් මෙහෙම හදලා මම සම්බෝලයක් තමයි හදාගත්තේ අද. ඊට පස්සේ කෑම ටිකත් හදලා ඉවර වෙලා බබාගේ බෑග් එක හදන්න තමයි මම යන්නේ. කුස්සිය ඊට කලින් මං අස් කරගත්තා. මොකද හැඩි වෙලා තියෙනකොට මම කැමති නැහැ. මෙහෙම කෑම පෙට්ටියත් බැඳගෙන එයාගේ බෑග් එක සූදානම් කරගත්තා. මෙයාලට මේ දවස්වල කොන්සර්ට්නේ. ඉතින් ඒවට ඕන කරන දේවලුත් දාගෙන ගමන් තමයි මම ඉන්නේ. ඔන්න ඉතින් දැන් ඔසඳ බබයි හස්බන්ඩ්යි දෙන්නම ගියා. ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ අද. මෙයත් එක්ක වැඩ කරගන්නවා කියන එක නම් ඉතින් ලේසි නැහැ. ඉතින් මට පුළුවන් විදිහට මගේ වැඩ ටික මම කරගත්තා. දැන් ඉතින් වැඩ කරන ගමන් අපි ටිකක් කතා කරමුකෝ. ඉතින් මේ වෙනකොට මම මැරි කරලා අවුරුදු 6ක් වෙනවා. මං අවුරුදු 25න් තමයි මැරි කරේ. ඉතින් අපේ ජීවිතේ දුක සතුට මැදින් අපි ජීවිතේ ගොඩාක් දේවල් මේ වෙනකොට ජය අරගෙන තියෙනවා. ජීවිතය ආපස්සට හැරිලා බැලුවොත් අපි දැන් මේ ඉන්න තැන දැක්කහම ගොඩාක් සතුටුයි මට නම්. ජීවිතේ ඉතින් ගොඩාක් අභියෝග වලට මුහුණ දුන්නා අපි. ඒ ගොඩාක් අභියෝග අපි ජය ගන්න අපිට ශක්තිය ලැබුණා. එහෙම ලැබුණේ ඉතින් අපේ උත්සාහය සහ කැපකිරීම නිසාම තමයි. Subin. Ay, Subin ya. Ruby. Oh, Ruby pate. Me. මේ අවුරුදු 6 ඇතුළත අපි ගොඩාක් දේවල් කරා. අපිට ගේ පාගෙට හදලා තිබ්බේ. ඉතින් ගේ හදාගන්න පුළුවන් වුණා. අපි ඒ වගේම ලොකු හේනක් ගත්තා. සල්ලි දීලා අපිටම කියලා. ඒ වගේම ලොරියක් ගත්තා. ඒ වගේම වීල් එකක් ගත්තා. බයික් එකකුත් ගත්තා මට ආස නිසා පදින්න. ඒත් ඉතින් ඒක මේ විකුණුවා. මේ බබා හම්බුණා ඒ කාලේ වෙනකොට. මේ තියෙන්නේ අපේ ගේ වම් අත පැත්තේ සයිඩ් එකෙන්. ඒ ටික මං චුට්ටක් සුද්ධ කරගත්තා. ඉතින් ගෙවල් ගොඩක් ළඟ අපි පැත්තේ තියෙන්නේ. මගේ යාළුවනේ. ඉතින් කමෙන්ට් එකකින් කියන්නකෝ බලන්න ගෙවල් ළඟ වුණාම තියෙන වාසි සහ අවාසි. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මතක් කරලා. අපේ ඉතින් උඩ තට්ටුවේ තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. මේ සැරේ හේන් කන්න ඉවර වුණාම අපි සල්ලි ටිකක් එකතු කරන්න තමයි ලෑස්ති මේ උඩ තට්ටුව හදාගන්න. බලමුකෝ පුළුවන් වේද කියලා. දුක සතුට මැදින් යන අපේ මේ ජීවන ගමනේ ඇත්තටම මට දුකක් ඇති වුණාම මම මොකද කරන්නේ? ඇත්තටම මට දුකක් ඇති වුණාම මම කරන්නේ ගොඩාක් බිසී වෙනවා. ඒ වගේම මට පුළුවන් උපරිම මං වැඩ කරනවා. එතකොට මගේ හිතේ තියෙන දුක නැති වෙනවා. ඔයාලටත් එහෙමද කියලා කමෙන්ට් එකකින් ආදරණීය කමෙන්ට් එකකින් උත්තරයක් දෙන්නකෝ. යාළුවනේ ඉතින් දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි. ගේත් අත කෑවා. ඊට පස්සේ පොඩි වැඩ ටිකක් තිබ්බා කරා. තව මට රෙදි වගේක් නමන්න තියෙනවා. ඉතින් මම දැන් ඔක්කොටම කලින් කාලා ඉන්න ඕන. දැන් වෙලාව 11යි උදේ. ඉතින් බලන්න කන වෙලාව උදේට. අපි හස්බන්ඩ්ට එනේ වැඩ. එලකට පාන් කණ්ඩ සම්බෝලයක් හදලා මාළු විතරයි අද හදාගන්න හම්බුනේ. ඉතින් කොහොම තමයි
දැන් රෙදි ටිකකුත් නමන්න තියෙනවා. බබා නිදි ඇහැරෙන්න කලින් ඉතින් ඒ ටික නමන්න ඕන. ෂෝයි. අද මොකද කරේ ඉස්කෝලේ? ඉස්කෝලේ මොකද කරේ? පිරිත් කිව්වා පිරිත් නූල් බැන්දද? කො? පිරිත් නූල්. දැන් මූණ සෝද ගමු ඈ. මූණ සෝදලා පත්තරේ වැඩ කරමු. දැන් රෙදි නමන වෙලාවයි මේ. ඉඳගෙන පාඩුවේ ඉතින් රෙදි නමනවා. හිටගෙන ඉන්න බෑ කොන්ද කැක්කුමයි. ඉඳගෙන නමමු. රෙදි මේ දවස් ටිකේ කියන්නම ඕන මේ දවස් ටිකේ හරියට නිදි මරනවා. එක්කෙනෙකුට ලෙඩ අඩු වෙනකොට අනිත් එක්කෙනාට ලෙඩ. දැන් උණ වෛරස් එක හැදිලා ඉවර වුණාට පස්සේ අන්න ආයෙත් මේ කොත්තු වගේක් කාලා බඩේ කැක්කුමක් ආවා. ලොකු පුතාට හැදුනා. ඊට පස්සේ ඒක පොඩි එක්කෙනාටත් හැදුනා. ඉතින් නිදි මරනවා මේ දවස් ටිකේ. මේ ඇස් යට කළු වෙලා තියෙන්නේ මගේ. මේ ඔයාලා ඇස් යට කළු වෙනවට මූණේ අඳුරු පැහැ ගන්නවට මොනවා හරි තියක් දන්නවනම් කරන්න පුළුවන් මොනවා හරි ටිප්ස් එකක් දන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. ඒක ටික නමන්න කරන්න මන්ට නංගි ඇහැරෙන්න. ඉතින් මගේ යාළුවනේ ඉතින් අද දවසේ කොහොම තමයි ඉතින් මගේ කාලේ ගෙවුනේ මොකද අද කවුරුත් නැහැ ගෙදර බබාලා දෙන්නයි මායි විතරයි ඉන්නේ. ඉතින් ලොකු වැඩ කරන්න බෑ. ඉතින් පුළුවන් විදියට මම එයා නිදි අතරේ ඉන්න අතරේ එයාලගේ වැඩ ඔක්කොම ටික මම කරගත්තා. ඉතින් මීට වඩා දෙයක් ඉතින් මං ඉන්නේ ගෙදර නිසා ලොකු vlogs එහෙම ගේන්න නෑ මට. බබා ඇහැරුණා. ඉතින් අදට මගේ vlog එක අවසන් කරනවා. මගේ වීඩියෝස් බලන, මට කමෙන්ට් කරන, ලයික් කරන, ෂෙයා කරන මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරෙයි. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. තවත් දවසක ලස්සන vlog එකක් අරන් එනකම්. බයි. සුදු මැණිකේ නිදිමතයිද තාම? එන්න. සුදු මැණික එන්න.